පාරතොට යනකොට අපේ හඳුන කොච්චර තියනවද නොසන්සුන්කමක් යන වාහනවලට බනින්න මගීන්ට බනින්න මගීන් පෙරලා අනිත් පැත්තට කෑ ගහන මේ වගේ දේවල් අපේ සමාජයේ තාම බහුලයි. පොඩි දේවල් නේද? ලොකු ප්‍රශ්න කරගන්න තැන් තියෙනවා. කවුරු හරි පිටිපස්සේ ඕක හරියට පේන්න තියෙනවා. මොනවා හරි කාර්මික දෝෂයක් හින්දා හරි වාහනයක් මෙහෙම චුට්ටක් ඉස්සරහා නැවතුණා. අර ඊටාම අසංවර විදිහට තමයි නලාවනාදය කරන පිටිපස්සේ ඉන්න මරණයක් වගේ හරියට. හරිද? හැබැයි ඇත්තටම සංවේදීව හිතන්න ඔය යන ගමන හුඟක් කටි අනතුරු ඇති කරගන්නෙත් එහෙමයි. ඔය යන ගමන ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා හරි මහා ලොකු වැඩක් කරනවද කියලා. තවත් ඇඟවල තියෙනවා අපේ වාහනේ අර අනිත් වාහනේට බාධා කරගෙන අර අපි කියන්නේ ඕවර්ටේක් කරගෙන පසු කරගෙන යන්න දරන උත්සාහය. එහෙම ගිහලා ඉස්සරහින් නවත්තනවා. කියන්නේ යාට උවමනාව තියෙන්නේ මේ අර මේ මීටර් 100 ඇතුලේ මොකද්ද තමන්ටම තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. අනිත් එක අපි දැන් මහා වේගයෙන් ගමනක් ගිහලා වාහනයක ඇත්තටම ගිහලා බලන්න පැය භාගයක් විතර නිකන් ඉන්නවා ගෙදර ගිහලා. නේද? ටිකක් අනිත් අයටත් ඉඩ දීලා සංවර වෙලා මේ හරීම මේ ඇත්තටම දැන් සමහර වෙලාවල් තියෙනවා චමින්දු මහත්තයා මම ඊයේ අත්දැක දෙයක් මම කියන්නේ හැමදාම අත්දකින දෙයක් ඊයේ මම පෙන්නුවා අපේ දරුවන්ට. දැන් මේ පාරේ ගොඩක් වාහන. හරිද? එතකොට මෙතනින් මේ පාරෙන් මේ පැත්තට දාගන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. මේ ඒ කියන්නේ මේ පාරේ මොකුත් වාහනයක් නැහැ. දැන් මේකේ ගොඩක් වාහන කියන්නේ. දැන් මෙයා චුට්ටක් නවත්තලා මෙයාට ඉඩ දුන්නා නම් මොකද එයාට ඉස්සරහා යන්න බෑ ඕන තරම් වාහන තියෙනවා. දැන් පොඩ්ඩක් නැවතුණා මෙයා කට්ටියට යන්න පුළුවන් පොඩ්ඩක්. ඒ කට්ටිය ගිය ගමන් මෙයාට ඉඩ තියෙන ඕන තරම් යන්න. එතකොට මේ දෙන්නේ නැහනේ. හිර කරගෙන ඉන්නවා. කාටවත් යන්න බෑ. මෙයා චුට්ටක් නවත්තගත කියන්නේ එයාට මෙහෙම හිටියා කියලා වැඩක් නැහැ. මොකද ඉස්සර හිර වෙලා තියෙනවා. එයාටත් යන්න බෑ. එයාටත් යන්න බෑ. මෙයාට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒවා මම හිතන්නේ අපේ මිනිස්සුන්ගේ පුදුමාකාර නුගුණ වගේක් වර්ධනය වෙමින් එනවා දවසින් දවස. ඒකත් අපේ අද නරකිය වගේ උද්දච්චයනේ. මම යන්න ඕන මම විතරයි ඉන්න ඕන. තව කෙනෙකුට පොඩ්ඩක් හරි ඒ කියන්නේ එයාට යන්නත් බෑ. අර බල්ලා පිටුරු කන්නෙත් නැහැ. කනකොනක් දෙන්නෙත් නැහැ වගේ තමයි. Tamanට යන්නත් බැරි වෙලාවට චුට්ටක් අතුරු පාරක ඉන්න කෙනෙකුට එහා පැත්තට යන්න ඉඩ දී ගන්න ලෑස්ති නැහැ.